අයිබෝවන් ට්‍රැවල් ලවබර්ස් YouTube channel එකත් එක්ක ඔයාලා ඉන්නේ. අද අපි අරන් ආපු වීඩියෝ එක හැමෝටම වැදගත් නොවෙන්න පුළුවන්. ඒ වුණාට එක කැටගරි එකකට ගොඩාක්ම වැදගත් වෙන වීඩියෝ එකක්. මොකද්ද? නර්සින් කැටගරි එකට. ලංකාවේ නම් නර්සින් ජොබ් එකකට ජර්මනියට එන්නේ කොහොමද කියන එක ගැන තමයි අද අපි මේ වීඩියෝ එක කරන්නේ. මේක ගැන අපෙන් ගොඩාක් කට්ටිය විස්තර අහලා තිබුණා ලංකාවේ නර්සස්ලා. ඉතින් අපි කාලයක් තිස්සේ try කරා මේක කරන්න. අවුරුද්දක් විතර තිස්සේ අපි සෑහෙන try කරනවා. ඒ කියන්නේ එක එක අයගේ contact කරගන්න බලනවා නර්සින් ආපු අය ටිකක් අමාරු වුණා ඇත්තට මේ වැඩේ. ඊට පස්සේ මෙයාගේ යාළුවෙක් මුල කාලෙම ආවා මෙහෙට. එයා contact කරන එයත් එක්ක වීඩියෝ එකක් කරන්න හිටියේ මොකක් හෝ හේතුවකට එයා කැමති වුණා. ඊට පස්සේ මගේ හොඳම යාළුවෙක් ආවා A level class වලම හිටපු යාළුවෙක්. එයා එන්න කලින් ඉඳන්ම කීක හිටියේ මම ඒක අනිවාර්යෙන් විස්තර දෙන්නම් මේක අපි වීඩියෝ එකක් කරමු දන්න නැති අයට උදව්වක් වෙන්න එහෙම කීක හිටියා. එයා මෙහෙට ආවට පස්සේ මොකක් හෝ හේතුවකට එයාත් අකමැති වුණා. මෙයා කියනවා ඉතින් මේ මං කියන්නේ මගේ ශේෂ්ත්‍රය කට්ටිය එහෙන කුහකයි. මම බරු නෙමෙයි කියන්නේ මං අවුරුදු ගානක් වැඩ කළා දිනින්ද මම දන්නවා. එහෙම තවත් තැනකට ආවහම කෙනෙක්ට තනක් දෙන්න කැමති නෑ. බොරු නෙමෙයි මේක. හැමෝම නෙවෙයි. ඒ අතරයක් අය. ඒ අතරින් අපිට හම්බුණා හොඳට අපට විස්තර දුන්න හොඳ හිත හොඳ නර්ස්ලා දෙන්නෙක් අපට හම්බ වුණා. එක මල්ලි කෙනෙක් ලහිරු මදුසංක කියලා මල්ලි කෙනෙක්. අනිත් කෙනා හර්ෂණී විජේසේකර කියලා නංගි කෙනෙක්. මේ දෙන්න අපට සෑහෙන විස්තර දුන්නා. ගොඩක් ස්තුතියි ඔයාලා දෙන්නට මේ විස්තර අපට දුන්නට. ඒ වගේම මේක අත්‍තරම අපට ප්‍රයෝජනයට වඩා වෙනත් කෙනෙක්ට නර්ස් කෙනෙක් විදිහට මෙහෙ එන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට තමයි මේක ප්‍රයෝජනවත් වෙන්නේ. ඉතින් අපි මේ මල්ලිගෙන් මේ නංගිගෙන් ප්‍රශ්න ටිකක් ඇහුවා. ඒවට එයාලා දුන්න උත්තර තමයි අපි ඔයාලට අද අපි මේ අරගෙන එන්න හදන්නේ. පළවෙනි ප්‍රශ්නේ තමයි ලංකාව කෙනෙක් නර්ස් කෙනෙක් විදිහට ජර්මනියට එන්නේ කොහොමද? මූලික සුදුසුකම් මොනවාද? ඩිප්ලෝමා එක විතරක් ඇතිද? ඩිග්‍රී එකක් ඕනද? කොහොමද? මූලික සුදුසුකම් ජර්මන් වලට එන්න ඕනේවා සාමාන්‍යයෙන් නර්ස් කෙනෙක් ලංකාවේ ඩිප්ලෝමා නර්සින් ඔෆිසර් කෙනෙක්ට ජර්මනියට එන්න පුළුවන්. ඩිග්‍රී තිබ්බොත් එක්ස්ට්‍රා ක්වොලිෆිකේෂන් එකක් විදිහට සලකනවා. ඒක හොඳයි. සාමාන්‍යයෙන් අපේ නෝමල් නර්සින් කවුන්සිල් එකේ රෙජිස්ට්‍රේෂන් නර්ස් කෙනෙක්ට ලංකාවේ ඩිප්ලෝම එකක් සහිත එන්න පුළුවන්. ඒ ට්‍රන්ස්ක්‍රිප්ට් එක හැබැයි ජර්මනියේ අදාළ සෞඛ්‍ය අමාත්‍යංශය වගේ ආයතනයක් තියෙනවා මෙහෙ ලගෙසෝ කියලා. ඒක වෙරිෆයි වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපේ රජයේ අවුරුදු 3 පාඨමාලාව මෙහෙ වෙරිෆයි වෙනවා ලංකාවේ ඩිප්ලෝමා එක. අපි ආවේ විදිහට. එතකොට සාමාන්‍යයෙන් ප්‍රයිවට් සෙක්ටර් වල කරන ඩිප්ලෝමාත් තියෙනවා මෙහෙ වෙරිෆයි වෙන. හැබැයි කාලය අවුරුදු 3 හෝ 2 වෙන ඩිප්ලෝමා එක වෙන්න ඕනේ. ඒක මං හිතන විදිහට අපි ආවේ ගවර්න්මන්ට් නර්සින් ඔෆිසර්ස්ලා විදිහට එහෙ අවුරුදු 3 පාඨමාලාව යටතේ නර්සින් කවුන්සිල් රෙජිස්ට්‍රේෂන් වෙලා නර්සින් කවුන්සිල් එක රෙජිස්ට්‍රේෂන් එක පරණ වෙන්න ඕනේ කියලා එහෙම ලොකු මේකක් නෑ ජර්මන් වලට. සාමාන්‍යයෙන් මූලිකව අවුරුද්දක වගේ කාලෙක එක්ස්පීරියන්ස් එකක් තියෙන නර්ස් කෙනෙක්ට ජර්මනියට එන්න පුළුවන් වෙනවා. දෙවෙනි ප්‍රශ්නේ තමයි වයස් සීමාවක් තියනවද මේකට එන්න? ජර්මනියේ නර්ස් කෙනෙක් වෙන්න සාමාන්‍යයෙන් වයස අවුරුදු 45ට අඩු අය තමා මෙහෙට බඳව ගන්නේ. ඊට වැඩි අය බඳවා ගන්න ක්‍රමවේදත් තියෙනවා ලංකාවේ. ටිකක් අමාරුවෙන් තමයි ක්‍රමේ යන්නේ. ඒ කියන්නේ ලැන්ග්වේජ් ලෙවල් එක සම්පූර්ණ ලෙවල් එකම ඕන වෙනවා. ඒ කියන්නේ මම ලැන්ග්වේජ් ගැන ඊළඟට කියන්නම්. සාමාන්‍යයෙන් ජෙනරල් මට්ටමින් සාමාන්‍ය ප්‍රොසෙස් වලින් එන්න පුළුවන් අවුරුදු 45ට අඩු නර්ස්ලාට. ඒ කියන්නේ ලැන්ග්වේජ් එක කරගන්න සාමාන්‍යයෙන් අවුරුද්දක් එකමාරක් දෙකක් වගේ අතර කාලය යනවා තම තමම මහන්සි වෙන විදිහට. ඒ හින්දා අර ඒ ලැන්ග්වේජ් ගැප් එක දැන් හිතන්නකෝ අවුරුදු උදාහරණයක් විදිහට 42ක එක්කෙනෙක් පටන් ගන්නවා නම් අවුරුදු 43 4 වගේ වෙද්දී වගේ තමා යන්න පුළුවන්නේ තමන්ගේ කැපවීම මත. එතකොට ඒ ගැප් එක තියලා පටන් ගත්තා නම් හොඳයි කියලා හිතනවා. නැත්නම් 45න් පටන් අරගෙන ඉස්සරහට යද්දි 46 47 වුණොත් එහෙම සමහර ගැටලු පැනනගින්න පුළුවන්. හැබැයි යන්න බැරි නෑ. යන්න සෑහෙන අමාරු මට්ටමකට එනවා එහෙම වුණාම. ඊළඟ ප්‍රශ්නේ තමයි ජර්මන් ලැන්ග්වේජ් එක කොච්චර දුරට ඕන වෙනවද? ලැන්ග්වේජ් එක ගැන කිව්වොත් එහෙම ජර්මන් ලැන්ග්වේජ් එකේ ඉංග්‍රීසි වගේම තියෙන එක්සෑම් වල
ලියනේවා කතා කරන එක අහන එක සහ මේ ලිස්නින් රීටිං රයිටිං ස්පීකින් ඒ කියන ඒ සෙට් එකම තියෙනවා ඒ හතරක් කොටස් හතරක් තියෙන්නේ ජර්මන් ලැන්ග්වේජ් වල A1 ඉඳන් C1 C2 කියලා මට්ටමට යනකම් තියෙනවා එක එක ලැන්ග්වේජ් කොටස් A1 කියන මට්ටම අඩුම මට්ටම A2 ඊළඟ මට්ටම B1 කියන එක ඊට වඩා ටිකක් වැඩි මට්ටම B2 කියලා කියන්නේ ඊළඟ වැඩි මට්ටම C1 C2 කියලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මෙහි නර්ස් කෙනෙක්ට පිටරටකින් එන B2 කියන මට්ටම ඕනේ නර්ස් කෙනෙක් වෙන්න මෙහෙ. ඒ කියන්නේ මෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෙජිස්ටර් වෙන්න B2 කියන ලැන්ග්වේජ් ලෙවල් එකයි අපේ ඩිප්ලෝමා එක මෙහි වෙරිෆයි වෙන්න ඕනේ නර්ස් කෙනෙක් විදිහට. ඒ දෙක ගැලපුණාට පස්සේ අපිට ලැන්ග්වේජ් සර්ටිෆිකේට් එකයි ඒ අපේ නර්සින් සර්ටිෆිකේට් එකයි දෙක මෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයට යවලා මෙහෙන් ගන්න පුළුවන් ජර්මන් නර්ස් කෙනෙක් විදිහට අපිට එයාලා මේ අනුමැතිය දෙනවා අපිට මෙහෙ වැඩ කරන්න. අපි එතකොට මූලිකව කරන්න ඕනේ ලංකාවේ නර්ස් කෙනෙක් නම් A1 A2 B1 මට්ටම අනිවාර්යයෙන්ම පාස් වෙන්න ඕනේ ලංකාවේදී. B1 මට්ටම මේ ලෙවල් එක පාස් වුණාට පස්සේ තමයි අපිට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රොසෙස් වලට. එතකොට සාමාන්‍යයෙන් නර්ස් කෙනෙක් වෙන්න B2 ඕනේ. ඒ වුණාට අපිට B1 මට්ටම පාස් වුණාට පස්සේ ප්‍රොසෙස් වලට ඇප්ලයි කරලා ජර්මනියට එන්න පුළුවන්. හැබැයි එන්න වෙන්නේ ඇසිස්ටන්ට් නර්ස් විදිහට. ඊට පස්සේ ඒ අතරතුර මෙහෙදී අපිට ඉතුරු ලැන්ග්වේජ් කොටස කරගන්න පුළුවන්. හැබැයි මෙහි ලංකාවට සාපේක්ෂව මිල ගණන් වැඩි. ඒ ගැන මම පස්සේ සඳහන් කරන්නම්. එතකොට මේ B1 වලින් ලංකාවේ ඉඳන් මෙහෙට ආවිල්ලා මෙහෙදී B2 පාස් වුණාට පස්සේ ඔයාට ඒ ක්වොලිෆිකේෂන් එක තියෙනවා. එතකොට ඔයාගේ නර්සින් ඩිප්ලෝමා එක මෙහෙ වෙරිෆයි වුණාට පස්සේ ඒ දෙකම තියෙන දර ඔයාට නර්ස් කෙනෙක් වෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් අපි B1 මට්ටමින් ආවේ B1 පාස් වෙලා B2 මොඩියුල් වල 3ක් විතර පාස් වෙලා ආවේ. එතකොට තව එක මොඩියුල් එකක් මට තියෙනවා මෙහෙදි කරන්න. ඒක පාස් වුණාට පස්සේ මට මෙහෙ නර්ස් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මම දැනට නර්සින් ඇසිස්ටන්ට් විදියට වැඩ කරනවා මෙහෙ. ඊළඟ ප්‍රශ්නේ තමයි ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න එක අමාරුද? ඒ ඉගෙන ගන්නවා නම් ඒක ඉගෙන ගන්නේ කොහොමද? එක්සෑම් එක කීවොත් එහෙම ගොඩක් වෙලාවට A1 A2 ස්කිප් කරලා කෙලින්ම B1 කරන එක හොඳයි කියලා කියනවා මගේ අත්දැකීම් අනුව. ඒ කියන්නේ ස්කිප් කරන්න කියන්නේ ඒ දැනුම අරගෙන එක්සෑම් වලට කරන්න නැතුව කෙලින්ම B1 එක්සෑම් එක ફોකස් කරා නම් හරි. එහෙම ක්ලාසස් ගොඩක් තියෙනවා දැන් ලංකාවේ ඔන්ලයින් තමයි කරන්නේ. ෆිසිකල් ක්ලාස් අඩුයි. ගෝතේ ඉන්ස්ටිටියුට් කියලා ඉන්ස්ටිටියුට් එකේ තමයි එක්සෑම් තියෙන ලංකාවේ එකම ආයතනය කොළඹ. සාමාන්‍යයෙන් B1 එක්සෑම් එකට 33000ක් 36000ක් අතර මං හිතන්නේ ගාණක් යනවා. දැන් කොහොමද දන්නේ වෙබ්සයිට් එකේ බලන්න පුළුවන් ගාණ. අපිට එක එක මොඩියුල් එක උනත් කරන්න පුළුවන්. දැන් අර IELTS වගේ හතරම එකවර කරන්න ඕනේ නැහැ. මට කතා කරන එක විතරක් කරන්න ඕන නැහැ. ස්පීකින් එක විතරක් දාලා ඒක කරන්න පුළුවන්. මම රෙකමන්ඩ් කරනවා සාමාන්‍යයෙන් අඩුම තරමේ දෙක ගානේවත් කරන්න. නැත්නම් හතරම එකවර පුළුවන් නම් කරන්න. ඒක හොඳයි. ඒ කියන්නේ කතා කරන එකයි ලියන එකයි සාමාන්‍යයෙන් එක ළඟින් වගේ යනවා. ඒතකොට ඒ දෙක කරන්න පුළුවන් කරන එකෙන්ට ඊට පස්සේ අහන එකයි කියවලා උත්තර ලියන එකයි. ඒ කියන්නේ රීඩින් ලිස්නින් දෙක ඊළඟට කරන්න පුළුවන්. ඔක්කොම තියෙන ජර්මන් ලැන්ග්වේජ් වලින්. ලැන්ග්වේජ් එක තමයි මෙතන ටෙස්ට් කරන්නේ. සාමාන්‍යයෙන් B1 මට්ටමට එනවා කියන්නේ අවුරුද්දක් වගේ ඇතුළත හොඳට මහන්සි වුණොත් එන්න පුළුවන්. මාස 9න් වගේ එන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. B1 ඉඳන් B2 මට්ටමේදී පොඩි ගැප් එකක් තියෙනවා. ටිකක් ලැන්ග්වේජ් එක හයි ස්ටෑන්ඩඩ් එකකට එනවා. අපිට ඒ ටික ගන්න සාමාන්‍ය මට්ටමක් යනවා. B2 B1 මට්ටම හොඳටම සම්පූර්ණ කරගන්න ඕනේ B2 කරගන්න. ඒ කියන්නේ මේකේ ග්‍රැමර් චුට්ටක් අමාරුයි අනිත් ලැන්ග්වේජ් වලට වඩා. ටිකක් එහෙට මෙහෙට එක එක නීති ගොඩක් තියෙනවා. හැබැයි කරගන්න අමාරු වුණාට මේ මහන්සි වුණොත් කරගන්න පුළුවන් ලැන්ග්වේජ් එකක් තමයි ජර්මන් කියන්නේ. ටිකක් මහන්සි වෙන්න වෙනවා අනිවාර්යයෙන්ම. අතාරින්න නැතුව වැඩ කරගෙන යන්න වෙනවා. හැබැයි කොහොම හරි පාස් වෙන්න පුළුවන් මේ ලැන්ග්වේජ් එක. හරි. දැන් ලැන්ග්වේජ් එකක් තියෙනවා. ඔය නර්සින් ඩිප්ලෝමා ඩිග්‍රී මොකක් හරි සර්ටිෆිකේට් එකක් තියෙනවා. ඊට පස්සේ අපි කොහොමද ඇප්ලයි කරන්නේ? මොන හරි වෙබ්සයිට් තියෙනවද? ඒජන්සි තියෙනවද? තනියම ඇප්ලයි කරන්න පුළුවන්ද කොහොමද?
ඔයාලට ජර්මන් ප්‍රොසෙස් එක ඇප්ලයි කරන විදි ගැන කිව්වොත් ලංකාවේ විදි ගොඩක් තියෙනවා. මේ වෙනකොට ටිකක් ලංකාවේ ගොඩක් ජනප්‍රියයි ජර්මන් ප්‍රොසෙස්. අපිට ප්‍රධාන වශයෙන් IPP කියලා ආයතනයක් තියෙනවා ලංකාව හරහා කරන. එතකොට ඒ ආයතනය හා සම්බන්ධ වෙලා තමන්ගේ සුදුසුකම් සපුරලා ඉදිරියට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඊට අමතරව තව ඉන්දියන් ඒජන්සි හෝ ආයතනය කියන්නේ ආයතන කිවොත් නිවැරදි. එයාලා අපිව සම්බන්ධ කරලා දෙනවා ජර්මනිය හරහා තියෙන මෙහෙ තියෙන හොස්පිටල් වලට. ඒකලා අපි සුදුසුකම් සපුරපුවාම ඉන්ටර්විව් පාස් වුණාම ඒ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යනවා. ඒ වගේ ආයතන දෙකක් විතරක් තියෙනවා මම දන්න විදිහට. තව ලංකාවේ ජර්මන් ප්‍රොසෙස් කරන විවිධ පුද්ගලයන් තව දෙන්නෙක් තුන් දෙනෙක් විතර ඉන්නවා. එයාලත් ඒ ප්‍රොසෙස් කරගෙන යනවා. අපිට තනියම වුණත් මේක සමහර වෙලාවට ඇප්ලයි කරන්න පුළුවන්. ඒක ටිකක් අමාරුයි. ඒ වුණාට ඒක කරන්න බැරි නෑ. ඉන්ඩීඩ් ප්‍රොෆයිල් වල ලින්ක්ඩින් ප්‍රොෆයිල් වල මේ ආදාළ ජොබ්ස් වේකන්සිස් තියෙනවා දාලා. ඒ කියන්නේ මෙහි ඕන තරම් ජොබ් වේකන්සිස් තියෙනවා. මේ ගොඩක් වෙලාවට ඒවට එන්නේ පිලිපීන්, වියට්නාම්, ඉන්දියන් අන්න ඒ වගේ පැතිවලින් එනවා. ශ්‍රී ලංකාවෙන් යොමු වෙනවා අඩුයි. අනික ඒවට පාත්තේ හොඳට හැදිලා තියෙනවා. ඒ හින්දා දැන් අර වගේන් ලේසියෙන් එනවා. අපිටත් දැන් ටික ටික මේ පාත් එක ඉවර ඕපන් වෙගෙන තියෙන්නේ. ඒ හින්දා තනියම ඇප්ලයි කරන්නට වුණත් ඒ සුදුසුකම් ටික සපුරනවා නම් ඒ ටික තියෙනවා නම් කොහොම හරි තනියම ඇප්ලයි කරගන්නත් පුළුවන්. හැබැයි ඊට වඩා පහසුයි අර වගේ ආයතනයක් කරා හරි ඒ වගේ කෙනෙක් හරි හරහා සම්බන්ධ වෙන එක. හරි, දැන් මේකට ඇප්ලයි කරන්න ඕන වෙන ඩොකියුමන්ට්ස් මොනවද? ඇප්ලයි කරන්න ඕන වෙන දේවල්? ප්‍රොසෙස් එකට ඇප්ලයි කරන්න අවශ්‍ය ඩොකියුමන්ට් ගැන කිව්වොත් ඉස්සරෝම අපි කරන්න ඕනේ අපේ ඩිප්ලෝමා එක හරි ඩිග්‍රී එක හරි ජර්මනියට ගැලපෙනවද, ජර්මනිය නර්ස් කෙනෙක්ගේ සම මට්ටමින් තියෙනවද කියන එක ජර්මනියේ නර්සින් කවුන්සිල් එක හරහා එකට අපි කියන්නේ ලගෙසෝ එක කියලා එක එක ප්‍රාන්ත තියෙනවා ජර්මනියේ. දැන් ලංකාව වගේ නෙවෙයි ජර්මනි කියන්නේ ලොකු රටක්. ප්‍රාන්ත විශාල ප්‍රමාණයක් තියෙනවා. ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට මේ ක්‍රමවේදය චුට්ටක් වෙනස්. හැබැයි බොහෝ දුරට එක හා සමානයි මේ ලියකියවිලි. ඒ ප්‍රාන්තයේ අදාළ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපේ ඩිප්ලෝමා එක එහෙ ජර්මන් රටේ පිළිගන්නවාද කියලා ප්‍රථමයෙන් වෙරිෆයි කරගන්න ඕනේ. ඒකට අවශ්‍ය ලියකියවිලි සඳහන් කරොත් එහෙම ඒකට අවශ්‍ය ඩොකියුමන්ට් එකක් තියෙනවා අදාළ ප්‍රාන්තයට අදාළ ඇප්ලිකේෂන් එකක්. ඒක Taman යන ප්‍රොසෙස් එක අනුව එතනින් ඒක ලබා ගන්න පුළුවන්. ඒක ෆිල් කරන්න ඕනේ අනිවාර්යෙන්. ඊට පස්සේ Taman පාස් ජර්මන් සර්ටිෆිකේට් එක කියන්නේ B1 ජර්මන් සර්ටිෆිකේට් එක ඕනේ. ඊට පස්සේ බර්ත් සර්ටිෆිකේට් එක ඕනේ. ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් එකක්. සමහර ආයතන වලින් කරනවා එයාලා අපේ ඔරිජිනල් ඩොකියුමන්ට්ස් ටික අරගෙන PDF විදිහට හෝ ඔරිජිනල් ඩොකියුමන්ට්ස් ටික අරගෙන එයාලා ජර්මන් හරහා ට්‍රාන්ස්ලේට් කරනවා ජර්මන් රටෙන්. එහෙම වෙන අවස්ථා තියෙනවා. නැත්නම් අපි ලංකාවෙන් ඒ ටික ට්‍රාන්ස්ලේට් කරලා ඒ අදාළ කියන විදිහට ඒ ටිකට බාර දෙන්න ඕනේ. ලංකාවේ ට්‍රාන්ස්ලේට් කරගන්න අදාළ පුද්ගලයෝ දෙන්නෙක් විතර ඉන්නවා හොඳ දන්න විදිහට. ඒ කියන්නේ මාතර හෝ ගාල්ල පැත්තේ කෙනෙක් ඉන්නවා. අය කොළඹ ගොතෙන් ඉන්ස්ටිටියුට් එකේ ආයතන ප්‍රධානියා මං හිතන්නේ එයා තමා. එයා ඒක කරනවා. ගොඩක් වෙලාවට අර මාතර ගාල්ල පැත්තේ කෙනකින් තමයි හැමෝම කරගන්නේ ලංකාවෙන් කරනවා නම්. සමහර ආයතන තියෙනවා ඔරිජිනල් ටික ගෙන්නගෙන එයාලා මේක ට්‍රාන්ස්ලේට් කරලා මේක බාර දෙනවා. එතකොටම අවශ්‍ය ලියකියවිලි ගැන කිව්වොත් එහෙම අර අදාළ ඇප්ලිකේෂන් එක ඕනේ. B1 ජර්මන් සර්ටිෆිකේට් එක ඕනේ. බර්ත් සර්ටිෆිකේට් එක ඕනේ. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ලංකාවේ නර්සින් කවුන්සිල් එකෙන් good standing කියලා සර්ටිෆිකේට් එකක්. ඒක අනිවාර්යෙන් ඕන වෙනවා. ඒක ගන්න ඕනේ මාස 6කට අඩු වෙන් තියෙන්න ඕනේ ඒක. එතකොට නර්සින් කවුන්සිල් රෙජිස්ට්‍රේෂන් එක ඕනේ අපේ. නර්සින් ඩිප්ලෝමා එක ඕනේ. හෝ ඩිග්‍රී එක ඕනේ. ඒක ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ඕනේ. ඒ කියන්නේ ඩිප්ලෝමා එකේ හෝ ඩිග්‍රී එකේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක. ඩිග්‍රී එකක් තියෙනවා නම් සමහර වෙලාවට කෙලින්ම කැම්පස් හරහා එන එකෙන් ඩිග්‍රී එකක් විතරයි තියෙන්නේ. එතකොට ඒක විතරක් මේක යොමු කරන්න පුළුවන් නැත්නම් සමහර ඩිප්ලෝමා ධාරී හෙද නිලධාරිනියක් වුණ නිලධාරියෙක් ඊට පස්සේ අපි වැඩිදුර විදිහට ඩිග්‍රී එකක් කරනවා නම් ඒ දෙකම මේකට ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ තමන්ගේ අද සර්ටිෆිකේට් එක කියන්නේ පිළිගත හැකි. ඒ කියන්නේ ICU මොනවා හරි එහෙම විශේෂිත පාඨමාලා පුහුණු තියෙනවා නම් මාස 6 ඕ මාස 3 වගේ ඒවා මේකට ඇතුළත් කරන්න පුළුවන්. පාස්පෝර්ට් එක ඕනේ. ඊට පස්සේ පොලිස් ක්ලියරන්ස් එකක් ඕනේ.
මාස 6කට අඩු. ඒක ලංකාවෙන් ගන්න පුළුවන් ඔන්ලයින් ඇප්ලයි කරලා ගන්න ඕනේ. UK හෝ EU කන්ට්‍රි වලට දෙන ප්ලට්ෆෝර්ම් එකක් තියෙනවා. ඒ විදිහට ඇප්ලයි කරගන්න පුළුවන් ඒක. සාමාන්‍ය වශයෙන් මේ ලියකියවිලි ටික මූලික වශයෙන් ඕනේ තමන්ගේ ඩිප්ලෝමා එක නර්සිං ජර්මන් නර්සිං වලට ගැලපෙනවද කියලා තහවුරු කරගන්න. මේක තමයි ප්‍රොසෙස් එකේ පළවෙනිම ස්ටෙප් එක. මේකෙන් අපිට හම්බෙනවා මේක සාමාන්‍යයෙන් එක ප්‍රාන්ත වලින් වෙනස් වෙනවා. මාස 3ත් මාස 4ත් ඇතුළත වගේ කාලයක් ඇතුළත මේකේ ප්‍රතිඵලය අපිට එනවා. මේකෙන් ලැබෙන සර්ටිෆිකේට් එක අපිට ජර්මන් භාෂාවෙන් කිව්වොත් එහෙම ඩෙෆිසිට් බෙසයිඩ් ඕ බෙසයිඩ් එක කියලා තමයි හම්බෙන්නේ. ඒ කියන්නේ අපේ එක්ස්පීරියන්ස් එක මත අපේ තියෙන කුසලතා ඒ ටික මත අපිට හම්බෙනවා අපේ ඩිප්ලෝමා එකයි එක්ස්පීරියන්ස් එකයි එකතුව ජර්මනියේ නර්ස් කෙනෙක්ගෙන් අර්ධ වශයෙන් පිළිගන්නවා කියලා හෝ එකට කියන ඩෙෆිසිට් බෙසයිඩ් එක හෝ පූර්ණ වශයෙන්ම මෙයා නර්ස් කෙනෙක් විදිහට අපිට පිළිගන්න පුළුවන් කියනවා. ඒක ෆෙස්ටලුම් බෙසයිඩ් කියලා එන්නේ. ඒක හම්බෙනවා. එතකොට සමහර වෙලාවට අපිට ගොඩක් දුරට ඩෙෆිසිට් බෙසයිඩ් එක තමයි එන්නේ අපේ එක්ස්පීරියන්ස් එකයි මේකයි මත. ඒ කියන්නේ අපේ ඩිප්ලෝමා එකේ තියරි හවස් ගාන චුට්ටක් මදි නර්සිං හා ඒ කියන්නේ ජර්මන් වල නර්ස් කෙනෙක් හා සම්බන්ධව අපිට ප්‍රැක්ටිකල් ඕනවටත් වඩා තියෙනවා. එයාලා ගැලපීම් කළා සමහර ප්‍රාන්ත වලින් ඒක අපිට ලබා දෙනවා. යන තැන අනුව තීරණය වෙනවා. ඉස්සරවම අපි මේ ඩොකියුමන්ට් එක ලබා ගන්න ඕනේ මේ ප්‍රොසෙස් එකට එන්න වෙන්න. CV එකක් හදනවා නම් කොහොමද ඒක හදන්නේ? මොන හරි රිෆර් කරන්න පුළුවන් වෙබ්සයිට් තියෙනවද? මොන හරි එක්සැම්පල්ස් තියෙනවද? කොහොමද? CV එක ගැන කිව්වොත් මේක හදන අපිට ලේසියෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකේ තියෙනවා යුරෝපා CV කියලා වෙබ්සයිට් එකක්. ඒකට ගිහිල්ලා ඒකේ ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. අපිට නිකන් අපේ තොරතුරු ටික එන්ටර් කරන්න විතරයි තියෙන්නේ. එතකොට ගිහිල්ලා ඒකට යුරෝපියන් කන්ට්‍රීස් වලට අදාළව අපි ජොබ් ඇප්ලයි කරද්දී ඒ ස්ටෑන්ඩඩ් එකට ඒකෙන් අපිට CV එක හදාගන්න පුළුවන්. අපිට ඒ අදාළ තොරතුරු ටික එන්ටර් කරන්න විතරයි තියෙන්නේ. අපේ මූලික තොරතුරු ටික දුන්නාට පස්සේ අපේ එක්ස්පීරියන්ස් ගැන ටිකක් වැඩිපුර ඉන් ඩීප්ලි සඳහන් කරොත් හොඳයි කියලා හිතනවා මට. අර අපේ ඩෙෆිසිට් බෙසයිඩ් කියන එක ලබා ගැනීමේදී එතන පොඩ්ඩක් අපිට මේ වාසියක් විදිහට සැලකෙන්න පුළුවන්. ඒ හින්දා ෆුල් ඩීටේල්ස් සහිත CV එකක් හදාගන්න එකෙන් එතකොට ඊට පස්සේ අපිට ඒක බොහෝ දුරට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකෙන් තමයි එන්නේ. අන්තිමේට අපේ සයින් එකක් වුණත් ඒකට ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක ජර්මන් ලැන්ග්වේජ් එකට හරව ගන්න තව ඇප් එකක් තියෙනවා DeepL කියලා. ඒක ඩවුන්ලෝඩ් කරගෙන කම්පියුටර් එක හරහා ඒක පොඩ්ඩක් ජර්මන් ලැන්ග්වේජ් එකට ට්‍රාන්ස්ලේට් කරගන්න ඕනේ. ඒක සමහර තැන්වලදී චුට්ටක් වෙනස් වෙනවා. ඒක චුට්ටක් ෆෝකස් කරලා හොඳට කරගත්තොත් මේ ලැන්ග්වේජ් එක දන්න කෙනෙක්ට චුට්ටක් වැඩේ කරගන්න පුළුවන් හරියට. ඒ CV එක හොඳට ස්ටෑන්ඩඩ් සහිත යුරෝපා CV එකෙන් හදාගන්න ඕනේ. අපි මේ ටික සම්පූර්ණ කරාට පස්සේ අපිට ඉන්ටර්විව් තියෙනවද? ඉන්ටර්විව් තියෙනවා නම් ඒවා තියෙන්නේ මොන භාෂාවෙන්ද? ඒ වගේම අපි ඒකට මුහුණ දෙන්නේ කොහොමද? අපි ලෑස්ති වෙන්න ඕනේ කොහොමද? ඉන්ටර්විව් ගැන කිව්වොත් ඉන්ටර්විව් බොහෝ විට ඉංග්ලිෂ් භාෂාවෙන් තියෙනවා සමහර තැන්වලදී. ඒ කියන්නේ අපි මේ අධීරේ මුල් අධීරේදීම ඉන්ටර්විව් වලට සහභාගී වෙනවා නම් එතකොට බොහෝ දුරට ඉංග්ලිෂ් භාෂාවෙන් තියෙනවා සාමාන්‍ය විදිහට ඉන්ටර්විව් එකක් තියෙන්නේ. අනිත් තැන්වලදී කියන්නේ අපි ලැන්ග්වේජ් එක කරලා ටිකක් දුර යද්දී සමහර ආයතන වලින් අපිව සම්බන්ධ කරලා දෙනවා අදාළ මේ රෝහල් වෙත. එතකොට තියෙන්නේ ජර්මන් භාෂාවෙන්. මගේ රෙකමෙන්ඩේෂන් එක අනුව අපි ජර්මන් භාෂාව ඉගෙනගෙන ජර්මන් වලින් ඉන්ටර්විව් එකකට ෆේස් කරන්න ඉගෙන ගත්තා නම් කොහොමත් හොඳයි. ඒකෙදී සාමාන්‍ය මූලික විදිහට අපේ myself ගැන ඒ කියන්නේ මගේ විස්තරයක් අහනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් එක්ස්ප්ලেইন කරගන්න පුළුවන් වුණා නම් හරි ඒක. ඊට පස්සේ ඔයා වැඩ කරපු තැන් එක්ස්පීරියන්ස් ගැන ඒ ටික අහනවා. ඊට පස්සේ ඇයි ඔයා ජර්මන්ම තෝරගත්තේ, ජර්මන් එන්නේ වෙන රටවල් නැත්තේ, ඒ ටික ගැන අහනවා. ඊට පස්සේ ඔයාගේ තියෙන දක්ෂතා මොනවද, ඔයාලගේ වීක්නස් මොනවද, ඒ ටික ගැන අහනවා. සාමාන්‍ය ඉන්ටර්විව් එකක් වගේ තමයි තියෙන්නේ. කියන්නේ බොහෝ දුරට බැලරුම් ප්‍රශ්න බැලරුම් කාරණා ඇහෙන්නේ නැහැ. සුහද කතා බහක් වගේ සමහර ඉන්ටර්විව් ගොඩාක් මන් දන්න යාළුවන්ගේ එහෙම වෙලා තියෙනවා. ඔය කියන කරුණු ටිකට අනුව ලෑස්ති වුණා නම් ජර්මන් වලින් කියන්නේ B1 වගේ මට්ටමක් කරපු කෙනෙක්ට ඔය ටික කොහොමත් කියාගන්න පුළුවන්.
ඒකට ෆෝමට් එකක් හදාගෙන පිළිවෙලට ලෑස්ති වෙනවා නම් එතකොට ඉන්ටර්විව් එකට ෆේස් කරන්න පුළුවන්. ඉංග්‍රීසි වලින් තිබ්බොත් කොහොමත් අපිට ඉංග්‍රීසි වලින් ෆේස් කරගන්න ලේසි ජර්මන් වලට වඩා ඒකට චුට්ටක් ඇඩප්ට් වෙලා ඉන්න කලින් වාට දැනගන්න පුළුවන් මොන භාෂාවෙන්ද තියෙන්නේ කියලා. ওই භාෂා දෙකෙන්ම ඉන්ටර්විව් තියෙන්න පුළුවන්. හරි දැන් අපට කොන්ට්‍රැක්ට් එක හම්බුනාට පස්සේ අදාළ හොස්පිටල් එකෙන් අපි කොහොමද ඇප්ලයි කරන්නේ? එම්බසි අපොයින්ට්මන්ට් එකකට යන්න කොහොමද මොන කැටගරි එකෙන්ද? අපිව ජර්මනියේ රෝහලකින් අපිව සිලෙක්ට් කරගත්ත පස්සේ මෙයා අපේ රෝහලේ වැඩකට හෙදල් නිලධාරියෙක් වශයෙන් ගන්නවා කියලා. එතකොට එයාලා අපිට ඉෂුව කරනවා එයාලගේ කොන්ට්‍රැක්ට් එක. ඒ කොන්ට්‍රැක්ට් එක අපි හොඳට කියවලා බලලා අපිට අදාළ ඒ කියන්නේ සැලරි ස්කේල් එකක් තියෙනවා ඒකේ. අපි මොන කැටගරියෙන්ද යන්නේ, අපි OT එක්ස්ට්‍රා අවර්ස් කරනවද, අපිට පැය කීයක් වැඩ කරන්න තියෙනවද, ඒ සියල්ලම සඳහන් වෙනවා. ඒක තියෙන්නේ ජර්මන් භාෂාවෙන්. ඔයාලා ට්‍රාන්ස්ලේට් කරගෙන ඒක හොඳට කියවලා ඒක අපි සයින් කරලා ආයේ එයාලා දුන්නාට පස්සේ අපි ඒ ආයතනයත් එක්ක ඒ රෝහලත් එක්ක සම්බන්ධ වෙනවා. ඊට පස්සේ අපිට ඉස්සරහට මේ වැඩපිළිවෙල කරගෙන යන්න පුළුවන්. එතකොට ඔයාගේ අර ඩිප්ෂිප් බෙසයිඩ් එක හෝ ඒ කියන්නේ අපේ ඩිප්ලෝමා එක ජර්මනියේ පිළිගත්ත සහතිකය තියෙනවා අපිට. එතකොට ඔයාට කොන්ට්‍රැක්ට් එක තියෙනවා. එතකොට ඉස්සරහට මේ ප්‍රොසෙස් එක කරගෙන යන්න පුළුවන්. ඒ ටික ඔක්කොම තිබ්බට පස්සේ ඔයාට තියෙන්නේ වීසා අපොයින්ට්මන්ට් එකක් දාගන්න එක. ඉතින් එහාට වැඩේ එච්චරම අමාරු නෑ. මේ ටික කරගන්න ටිකක් සැලකිය යුතු කාලයක් යනවා. වීසා ප්‍රොසෙස් එක තමයි ඊට පස්සේ එන්න වෙන්නේ. දැන් අපේ මේ ප්‍රොසෙස් එකට කොච්චර මුදලක් අවශ්‍ය වෙනවද? අවශ්‍ය වෙනවා නම් ඒ මොනවටද අවශ්‍ය වෙන්නේ සල්ලි? මේ ජර්මන් ප්‍රොසෙස් එකට සල්ලි අවශ්‍ය වෙන තැන් ගැන කිව්වොත් එහෙම ඉස්සරෝම අපි ලැන්ග්වේජ් එක කරගන්න අවශ්‍ය වෙනවා. ඒකට යම්කිසි මුදලක් යනවා. ඒක ගෝතේ ඉන්ස්ටිටියුට් එකේ තමයි කරන්න වෙන්නේ අපිට. එක්සෑම් වලට 30000 35000 අතර ගාණක් යනවා. ක්ලාසස් වලට යනවා. ක්ලාසස් එක එක ගුරුවරු මේ දවස්වල ගොඩක් ප්‍රචලිත ගුරුවරු ලංකාවේ ඉන්නවා. එයාලා කරනවා. එයාලා හරහා ඔන්ලයින් ඔයාලට ඉගෙනගෙන භාෂා ලෙවල් එක කියන්නේ B2 ඕ B1 මට්ටම ලබා ගත්තට පස්සේ ඒ මුදල යනවා. ඊට පස්සේ කිව්වොත් එහෙම අර ඩෙෆිසිට් බේසයිඩ් එක කියන්නේ අපේ ඩිප්ලෝමා එක ජර්මනියේ රෙකග්නයිස් කරගන්නට අදාළ මුදලක් තියෙනවා. ඒක බොහෝ විට අපේ අදාළ හොස්පිටල් එකෙන් ගෙවනවා. බොහෝ ආයතනවල බොහෝ ප්‍රොසෙස් වලදී ඒක අදාළ හොස්පිටල් එක මතින් ගෙවනවා. නැත්තම් සමහර තැන්වලදී අපිට ගෙවන්නත් සිදු වෙන අවස්ථා වෙන්න පුළුවන්. හැබැයි බොහෝ විට ඒක ගෙවනවා. යුරෝ 100 ගාණක් විතර වෙන්නේ. ඒක ෆාස්ට් ට්‍රැක් කියලා ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ හරහා දැම්මොත් යුරෝ 400ක් වෙනවා. ඒ අවස්ථා දෙකම ඒ අවශ්‍යතාවය අනුව ඒ කට්ටිය අපිට කරලා දෙනවා. ඊට පස්සේ තව වියදම් ගැන කිව්වොත් එහෙම ඊට පස්සේ ආයන් අපේ වීසා ප්‍රොසෙස් එක. වීසා ෆී එක විදිහට යුරෝ 75ක් ගෙවන්න වෙනවා අපිට අපේ එම්බසි එකට. ඊට අමතරව අපිට අමතර වියදම් යන්නේ නැහැ. මේ ජර්මන් ප්‍රොසෙස් එකට සාමාන්‍යයෙන් බොහෝ කරන ලංකාවේ බොහෝ කරන ආයතන කට්ටිය මුදල් අය කරන්නේ නැහැ. ඒ කියන්නේ අපිට කිසිදු මුදලක් නොගෙවා අපේ දැනුම් මට්ටම අපේ අදාළ කුසලතාවන් ටික තියෙනවා නම් ජර්මනියට එන්න පුළුවන්. භාෂා කුසලතාවය විතරයි අපිට ඕන වෙන්නේ. භාෂා ස්කිල් ලැන්ග්වේජ් ස්කිල් එක හදාගත්තට පස්සේ අපිට අනිවාර්යයෙන්ම ජර්මන් වලට එන්න පුළුවන් අවස්ථා තියෙනවා. මම දන්න සමහර ආයතන තියෙනවා යම් කිසි මුදලක් ලංකාවේ ගන්නවා. උදාහරණයක් විදිහට ලක්ෂ 9ක් ලක්ෂ 10ක් එහෙම කියන අවස්ථාවක් තියෙනවා. ලක්ෂ 20 කියන අවස්ථාවක් තියෙනවා. එහෙම එක එක ආයතන දෙනවා. හැබැයි බොහෝ විට මුදල් නොගෙවා ජර්මනියට එන්න පාත් එකක් හදාගන්න පුළුවන් අවශ්‍ය ස්කිල්ස් ටික තමන්ට තියෙනවනේ. කෙනෙක් කසාද බැඳලා නම් ඉන්නේ. එයාගේ ෆැමිලි එකේ අයව ගන්න කොහොමද? හස්බන්ඩ් නම් වයිෆ් නම් හස්බන්ඩ් ගන්න කොහොමද? ළමයි ගන්න කොහොමද ප්‍රොසෙස් එක? එකපාර එන්න පුළුවන්ද කොහොමද? ඇමරිකල්ල නම් ඉන්නේ ජර්මනියට එන්න හදන කෙනෙක් නම් එතකොට මට ඒ ගැන කියන්න තියෙන්නේ ඇමරිකල්ලා ඉන්නවනම් එකවරම දෙන්නට ජර්මනියට එන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම එන්න පහසුකමක් දැනට සපයලා නැහැ බ්ලූ කාඩ් වීසා හැරෙන්න. අපේ ඩිග්‍රී එකට බ්ලූ කාඩ් වීසා එක ඇප්ලයි කරන්න පුළුවන්ද බැයිද කියලා තාම ගැටලුවක් තියෙනවා. මම මේ දන්න විදිහට මේ දැනට හොයාගත්ත තොරතුරු වුණ බ්ලූ කාඩ් වීසා එකෙන් එන්න බෑ අපිට. අපිට පල්ලෙහා කැටගරි එකට තමයි වැටෙන්නේ. ඒ හින්දා එතකොට අපිට දෙන්නට එකවර කොහොමත් එන්න වෙන්නේ නැහැ දෙන්නට. එතකොට ඉස්සරෝම අදාළ හෙද නර්සිං නර්ස් එන්න වෙනවා ජර්මනියට. ඒ කියන්නේ B1 වලින් එනවා නම් එයා B1 වලින් ඇවිල්ලා
මෙහෙ තෝට ඇසිස්ටිං විදිහට වැඩ කරන්න. එතකොට අදාළ මෙහෙ ජර්මන් නර්ස් කෙනෙක් කියන අපි සෙටිෆිකේට් එක ගත්තට පස්සේ එදා ඉඳන් මාස 3ක් හෝ 4ක් පේස්ලිප් අපිට ඕන වෙනවා ප්‍රූෆ් කරන්න අපි මෙහෙ ජර්මන් නර්ස් කෙනෙක් විදිහට වැඩ කරනවා කියලා. ඊට පස්සේ අපිට ඇප්ලයි කරන්න පුළුවන් අපේ ඩිපෙන්ඩන්ස්ට ලංකාවිදං මේ ඩිපෙන්ඩන් වීසයකට. ඒ අරහ තමා සාමාන්‍යයෙන් ජර්මනියට එන්ඩ වෙන්නේ. එතකොට ඩිපෙන්ඩන් ඒ1 කියන ලෙවල් එක අඩුම මිනිමම් ලෙවල් එක විදිහට සලකන. ගැන ඇත් ලැංගවේජ් ගෙන ගන්න වෙනවා කොහොමත් ඒ1 ලෙවල් එක අනිවාරෙන් පස්සෙලා තියෙන් ඕනයා ජර්මනියට එන්ට අදහස් කරනවන. අන කැනම් ප්‍රෝසෙස් එකත් එක්ක ගියොත් එහෙම කෙටියෙන් සඳහන් කරන්න ඒගැන ගෙන අපි ආපු විදිහ අපි බීවන් පාස්සලා ලංකාවෙන් මෙහෙටාව මෙහ ආවේ තොට ඇසිස්ටින්නස් විදිහට අපි වැඩ කරේ වැඩ කරන්න දැනට. එතකොට එතනිදං අපේ අර ඩිප්ලෝම එකේ භාගයක් සම්පූර්ණ භාගයන මෙහ පිළිගන්න ඩෙෆිසිි බෙසයිඩ් එක ගැන කියපු ටිකමම්. එතකොට ඒකයි ඉතුරු ටික සම්බන්ධ කරන්න මෙහ අපි කෝස එකක් කරනවා. එතකොට එක මාස 8ක් විතර යන. එතකොට මේ මාස 8න් පස්සේ අපිට එක්සෑම් එකක් තියෙනවා. එක්සෑම් එක පාස් වුණාට පස්සේ අපේ ඩිප්ලෝම එක මෙහි ෆුල් රෙකග්නයිස් වෙනවා. ඊට පස්සේ එතන මාස 8ක් යනවා. ඊට පස්සේ අපි ඒ වෙනකොට B2 ලෙවල් එක කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ. ඒක තියෙන තමන්ගේ අතේ. අපි උදාහරණයක් විදිහට හිතමු අපි කොහොම හරි මෙහෙට ඇවිල්ලා ආපු ගමන් හොල් ලංකාවේදී හරි B2 ලෙවල් එක අපේ කම්ප්ලීට් ලැන්ග්වේජ් එක ගැන ගැටලුවක් නැහැ කියලා. එතකොට B2 ලෙවල් එක තියෙනවා මාස 8කින් පස්සේ අපිට හම්බෙනවා මේ නර්ස් කෙනෙක් විදිහට අපේ රෙකග්නිෂන් එක. එතකොට අපිට ඉල්ලුම් කරන්න පුළුවන් අපේ ඩිපෙන්ඩන්න මෙහට ගන්න. හැබැයි එතන ඉදන් අපිට මස 3ක පේසි පෙන්න්න ඕන අපිට මෙහ ආයතනවලට බොහෝ සාමාන්‍යතර ගත අවුරුද්දත් එක් හමාරක් වගේ ඇතුළත අවුරුද්ධකින් පස්සේ අනිවාරෙන් ගන්න පුළුවන් මේ ඩිපෙන්ඩන්න මේ ඩොකමෙන්ට පොසෙස්වලට සාමාන්‍ය කාලයක් එනවා. හින්ද ඒ වගේ කාලයක් ඩිපෙන්ඩ් කරේ. යම් කිසි කෙනෙක්ට පුල් රෙකක්නේෂන් එක අරගෙන ලංකා විදි මෙහටෙන්න්න පුලන ඉට වඩ අඩු කාලෙකෙද තමන්ගේ ඩිපෙන්ඩුන්න ගන්න පුළුව. හැබැයි එකවැර ලංකාවිද මෙහට එද්දි එයාව ගැනීමේ පහසුකුමක් නෑ. දැන් වීසවලට ඇප්ලයි කරාට පස්සේ වීසා ප්‍රොසෙස් වෙන්න කොච්චර කාලයක් ගියාද? ඒකට අවශ්‍ය වුණු ඩොකියුමන්ට් මොනවද? විසා ප්‍රෝසෙස් එක ගැන කිව්වොත් ලියකියවිලි ටිකක් වැඩිපුර ඕන වෙනවා අපිට. ඒ කියන්නේ අපි ඇප්ලයි කරන්නේ නැෂනල් වීසා D කැටගරි එක යටතේ තමයි ජර්මන් වලට නර්ස් කෙනෙක් එනවනම් ඇප්ලයි කරන්න ඕනේ. ඒක දැන් ඔන්ලයින් ඇප්ලයි කරගන්න පුළුවන් අපිට. ඉස්සර වගේ අපොයින්ට්මන්ට් බුක් කරලා එහෙම ගිහිල්ලා මේවා කරගන්න ඕනේ නෑ. ඒ හින්දා ඔන්ලයින් ඇප්ලයි කරන්න ෆැසිලිටි එක දැන් ලංකාවට දීලා තිනවා. ඒක ගොඩක් වටිනවා අපිට. ඒක ප්‍රොසෙස් එකත් ඉක්මන්. අපිට ජර්මන් එම්බසි ශ්‍රී ලංකා කියන වෙබ්සයිට් එකෙන් ඇප්ලිකේෂන් ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරන්න ඕනේ. ඩික්ලරේෂන් ෆෝම් එක එකත් එක්ක වෙනවා. ඒක අපිට ෆිල් කරලා සයින් කරන්න ඕනේ. බයෝමෙට්‍රික් ෆොටෝස් 3ක් අපිට ඕන වෙනවා. ග්‍රේ බෑග්ග්‍රවුන්ඩ් එක හෝ වයිට් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් පාස්පෝර්ට් සයිස් ෆොටෝ 3ක්. ඊට පස්සේ මොටිවේෂන් ලෙටර් එකක් ඕන වෙනවා. මොටිවේෂන් ලෙටර් එකක් අපිට හදාගන්න පුළුවන්. අපි ගොඩක් ඉන්ටර්නෙට් එක හරහා සර්ච් කරලා බැලුවොත් මොටිවේෂන් ලෙටර්ස් තියෙනවා. ඒ හරහා සාම්පල් එකක් අරගෙන අපේ ඩීටේල්ස් දාලා ඊට වඩා හොඳට එඩිට් කරගෙන අපිට ඒක සඳහන් ඇඩ් කරගන්න පුළුවන්. ජර්මන් භාෂාවෙන් හදන්න ඕනේ අනිවාර්යයෙන්ම. අපි කලින් හදපු CV එකම අප්ඩේට් කරගන්න පුළුවන් මේ ඩේට් එක මේ විසා ප්‍රොසෙස් එකට. ඊට පස්සේ O level A level සර්ටිෆිකේට් ඕන වෙනවා. ඩිග්‍රී සර්ටිෆිකේට් එක ඕන වෙනවා. නර්සින් ඩිප්ලෝමා සර්ටිෆිකේට් එක, නර්සින් කවුන්සිල් රෙජිස්ට්‍රේෂන් එක, BSc ඩිග්‍රී එකක් තියෙනවා නම් ඒ සර්ටිෆිකේට් එක, ඒකේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක, නර්සින් ඩිප්ලෝමා ට්‍රාන්ස්ක්‍රිප්ට් එක. ඊට පස්සේ තමන් අදාළ එක්ස්පීරියන්ස් අනුව අපි අදාළ රෝහල් වලින් අරගෙන තියෙන එක්ස්පීරියන්ස් ලෙටර්ස් ඕන වෙනවා. ඒ ටික අප් ටු ඩේට් තියාගෙන රෝහල් කිහිපයක වැඩ කරන්න ඒ අදාළ කලරාමු තුලදී අරගත්ත ලිපි තියෙනවනම් වඩාත් හොඳයි. ඊට පස්සේ අපිට ජර්මන් වලින් හම්බුන අර අපේ ඩෙෆිසිට් බේසයිඩ් එක හෝ ෆුල් රෙකග්නිෂන් එක ඒක ඕන වෙනවා. B1 සර්ටිෆිකේට් එක ඕන වෙනවා. මෙතනදී B1 සර්ටිෆිකේට් එක සඳහන් කරොත් එහෙම ලංකාවේ එම්බසියෙන් අවුරුද්දකට අඩු කාලයක් යටතේ වැලිඩ් එකක් තියෙන B1 සර්ටිෆිකේට් එකක් ගැන ඉල්ලනවා. වෙන අනිත් රටවල මේ ප්‍රශ්නේ නෑ. අපේ ලංකාවේ තමයි මේ ගැටලුව තියෙන්නේ. ඒ කියන්නේ අපේ B1 සර්ටිෆිකේට් එකේ අන්තිමේටම කරපු මොඩියුල් එක අවුරුද්දකට වඩා වැඩි නම් පරණයි නම් ගොඩක්
පොඩ්ඩක් ගැටු සහගත වෙන්න පුළුවන් යාලා බලනවා අපි මේ ලැංග්වේජ් එක මගින් නවත්තලාද මගින් කැඩිලාද මොකක්ද ප්‍රශ්න කියලා යාලා ගොඩක් ප්‍රශ්නහන එතකොට හෙමුණොත් ඒකට උත්තර දෙන්න ලෑස්වෙන්ඩ වෙනවා හෙමුණොත් නැත්තං B1 එක කරලා ගොඩක් අවුරුද්දකට වඩා වැඩි වුණාට ඔයා B2 එක කම්ප්ලීට් කන්ටිනියු කරනවන එකැන B2 ඔයා එක්ෂම්යක් කර ලියලා ක්ලාස් යනවා එක වාට පෝෆ්මන්ට් එකක් කරගන්න පුළුවන් කිසි ගැටලොක් වෙන්න නෑ එතකොට ඒක විසයකට ඇප්ලයි කරන්න පුළුවන් ඒටික කියලා ඊට පස්ස අපට ජර්මන් නොලින් ගන්න ගන්න තියෙන ඩොකමෙන්ට් එකක් තියෙන ම මේටිගේ නම්ටික කියාගෙන යන්න ජර්මන් නොලින් තියෙන්නේ ඒවා මේ ලිස්ට එකක් පල්හෙන් දාන්න එතකොට ඒ අදාල වාල මේ තැනට ආපුවට පස්සේ මේ ඩොකමෙන්ට් මොනවද කියන්නේ කියලවලට ඒක තේරෙනවා දැන්මං ඕක කීවට ලොකු ොට ඔලුවට ඔලෝට යන්න හිදමන් නම්ටික විතර සඳහන් කරනවා වයිට බෙල්ඩුම් ප්ලෑන්ක් කියල තින ගැන් ඩෙප්සිට් බෙෂඩ්ඩක්කාපු කෙනෙක්ට ඉදිරියේදී ජමන් නැවිල්ල කොහමද මෙතිරින් යාට යාගේ ප්‍රොසෙසෙක් කරන්නේ නර්ස් කෙනෙක් වෙනකං තියෙන ප්ලෑන්න මොකක්ද කියන එක තම කෙටියම කිවොත් මේක තියෙන එන්න ඒ ප්ලෑන් එක ජමන් ලින් ගන්න ගණඩ වෙනවා වෝනුම් කන්ට්‍රෑක් එක කියන එක වාට ගන්න ගණඩෙනවාට ඉන්න තැන ජමිනිට ඇවිල්ලා මේ තැන ඔයා ඉන්න කියලා සහතික් කල්ලා දෙනවා ලිපියක් වට ඒක ගන්න ගණඩ වෙනවා හෙල්ත ඉන්ශුරන්සක ජර්මන් රටේ වගේ ඉන්ශුරන්ස් කාඩ් එක කොයන්ට කලින් හදනවා එතකොට ඒ ඉන්ශුරන්ස් කාඩ් එකට අදාල පෝෆමන් ඩොකමට වට ගන්න ගණඩ වෙනවා ඊට පස්සේ ට්‍රවල් ඉන්ශෝරන්ස් කියලා තියෙනවා එකන්වා ෆ්ලයි කරද්දී අපි ට්‍රවල් ඉන්සුරන්ශය දාන්න ඕනේ ඒකවාට මේ වෙලාවේ අරගෙන යන්නත් පුළුවන් බොහෝ වෙලාවට කට්ටේ කරන්නේ ඒක අරගෙන යන්නතු ඉතුරටි අරගෙන ගිහිල්ලා විසක ඇපරුුණට පස්සේ වගේ විස ස්ටෑම් කරට ඇද අනිවාරෙන් ට්‍රවල් ඉන්සුරන්ස කරගෙන යන්නඩන එතකොට එක අපිට ඉරිපත් කරන්න පුළුවන් ඕරල් ගත්තහම් මේටික තමා තියෙන ඩොකමන්ට් පොසෙස් එක වීසා එකකට ඇද හොස්පිල්ල එකෙන් හම්බෙන කන්ට්‍රක් එක අනිවාරෙන් ඕනේ ඒකයි බුන්ඩස් අගෙන්ටුව ෆෝම් කියලා තියෙනවා ඒකත් ජමනොලින් අපිට ලබා දෙන්න ඒක අනිවාරෙන් ඕනේ ඒකයි එක සූසට් බට් සී ඒ වගේ තව සුසත් බට් ඒ කියලා තව ෆෝර්ම ඇතින සමහර වෙලාවට ලංකාවෙන් එක ඉල්ලනවා අපිට පස්ස මේක සප්ලයි කරන්නත් පුළුවන් අදාළ ආයතනය හරහා අදාළ යන කෙන අනු අපිට මේටික කොහොමත් ලබා දෙනවා යාලා මේකන කොහොම දැනුවත් යාලා එහින්දා ගැටලුවක් වෙන්න විස ප්‍රොසෙස්සෙන්ට යන කාලය ගැන කිවත් එම මගේ කතාව ටිකක් වෙනස් එකක් එතකොට මං විසා ඉන්ටවකට ගිහිල්ලා බලාගෙන හිටියමට විසා රිසාල්ට එකක් කෙනකම් ඊට පස්සේ මගේ මාසයක් වගේ ඇතුළත කාලෙකදී මගේ විසක රිජෙක්ට් වෙලාව ඒ කියන්නේ ජර්මන් හොස්පිටල් එකෙන් දීපෝලිය පිළිවගේ පොඩි අඩ පෝඩක් නිසා ඊට පස්සේ ඒක මං ආය රිමෝස්ට්‍රේෂන් ප්‍රොසෙස එකක් කියලා තිනොයි රිජෙක්ට් විස එක මට ආය අලුත් මගේ ඩොකමෙන්ට් අප්ඩේට් කරලා ඒටික ආය සලකා බලන්න කියලාමට රික්වෙස්ට් එකක් කරන්න පුළුවන් එම්බසි එකෙන් එහෙම කළා ඊට පස්සේ මාසයක් එක හමාරක් වගේ ඇතුළත මගේ වීසා එක ආයෙත් මාස දෙක හමාරක් විතර ගියා මට වීසා ඉන්ටර්විව් එකකින් පස්සේ මට වීසා එක එන්න සාමාන්‍යයෙන් නෝමලි එවරේජ් ගත්තොත් එහෙම වීසා එක ගිහිල්ලා වීසා ඉන්ටර්විව් එකට ගිහිල්ලා සාමාන්‍යයෙන් සති දෙකක් තුනක් වගේ ඇතුළත එනවා කියලා බොහෝ අය කියලා තියෙනවා මාසෙට අඩු කාලෙකදී බොහෝ විට එනවා ඊට වඩා වැඩියෙන් යන අවස්ථාත් තියෙනවා හැබැයි නැතුවම නෙවෙයි හැබැයි හම්බෙන ඔෆිස් අනුව එක ගොඩක් වෙලාවට තීරණය වෙනවා හැබැයි මාසයකට අඩු කාලෙකදී බොහෝ 80% වගේ කටියට ඇවිල්ලා තිනවා දැන් තියෙන විසා ප්‍රොසෙස් එකේ අපිට වඩා වෙනස් ඒ කියන්නේ දැන් ඔන්ලයින් තියෙන්නේ ඇප්ලයි කරන්න ඔක්කොම ෆොටෝකෝපි අරම මොනවත් ගෙනියන්න නැහැ දැන් හරිම පහසුයි ඒ විසා ප්‍රොසෙස් එක අපේ ඩොකියුමන්ට් එක ඔක්කොම ඔන්ලයින් අප්ලෝඩ් කරලා එයාලා කලින් අපේ වෙරිෆිකේෂන් එකක් ගන්නවා ඊට පස්සේ අදාළ ලියකියවිලි ටික අරගෙන විසා ඉන්ටර්විව් එකට යන්න තියෙන්නේ අපේ විසා ෆී එක ගෙවලා බයෝමෙට්‍රික්ස් ටික දීලා එන්න ඒක මීට වඩා අඩු කාලෙකදී ප්‍රොසෙස් වෙනවා දැන් ඒක හොඳට ක්‍රියාත්මකයි ශ්‍රී ලංකාවේදී සාමාන්‍ය ජර්මනි නර්ස් කෙනෙක්ට මාසකට සැලරිය කීයක් විතර හම්බ වෙනවද සාමාන්‍ය ඇවරේජ් එකක් විදිහට කිව්වොත් ජර්මන් වල නර්ස් කෙනෙක්ට සාමාන්‍යයෙන් සැලරි හම්බෙන විදිය ගැන කිව්වොත් මෙහි ප්‍රාන්තෙන් ප්‍රාන්තයට පොඩි වෙනස්කම් තියෙනවා ඒ අදාළ ප්‍රාන්තය අනුව ඒ ගොඩක් ඩිෆරන්ට් එකක් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් පොඩ්ඩක් වෙනස් වෙනවා ඒ කියන්නේ හොස්පිටල්ද එල්ඩලි හෝම්ස්ද ඒ වගේ කැටගරිය අනුව වෙනස් වෙනවා සාමාන්‍යයෙන් එවරේජ් කිව්වොත් එහෙම මම හොස්පිටල් එකක සැලරි එක නර්ස් කෙනෙක් විදිහට කෙලින්ම මෙහෙට આવොත් 3400ත් 3700ත් අතර වගේ ගාණක් යුරෝ ගන්න පුළුවන් ග්‍රොස් පේ එක විදිහට ඒකෙන් නෙට් එක අතට එන්නේ يعني තමන් ළමයි ඉන්නවද තනියම ජීවත් වෙන්නේ අදාළ ටැක්ස් ක්ලාස් එකත් එක්ක අනුව සාමාන්‍යයෙන් සිංගල් කෙනෙක් මෙහෙ આવොත් එහෙම 1400ක් හම්බුනොත් සාමාන්‍යයෙන් 2300ක් වගේ ඉතුරු කරගන්න පුළුවන් මේ බොහෝ දුරට නෙට් එක විදිහට අතට හම්බෙනවා අපි මෙහි ටැක්ස් ආරවම ටික ඔක්කොම කැපිලා ආවහම නර්සින් ඇසිස්ටන්ට් විදිහට B1 වලින් කෙනෙක් මෙහෙට આવොත් ඉස්සරවම අර ඉතුරු
කඩිම්ටික සම්පූර්ණ කරන්න සාමාන්‍යයෙන් 2000 ග්‍රොස්සක විදිහට හම්බෙන 2200 අතර හම්බෙන්නේ. ඒ අදාළ ප්‍රාන්තවල අනුව අදාළ හොස්පිටල් වල අනුව ඒක තීරණය වෙනවා. එතකොට අපිට එකෙන් 3200ක් හම්බෙනවා කියලා ගත්තොත් උදාහරණයක් විදිහට 2100ක් 2000ක් වගේ ගාණක් අපිට නෙට් එක විදිහට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජර්මනියේ නර්ස් කෙනෙක්ගේ මූලික සැලරි මට්ටම් ගැන කිව්වොත් ඔය විදිහට තමයි. දැන් අපි ලංකාවෙන් එනකොට කෙලින්ම එන්නේ ට්‍රේනින් එකකටද එහෙම නැත්නම් කෙලින්ම නර්ස් කෙනෙක් විදිහට එනවද නැත්නම් එල්ඩර් කෙයා ඒ වගේ ප්‍රොසෙස් එකකට දෙන්නේ කොයි විදිහටද එන්නේ ලංකාවෙන් එන කෙනෙක් එවන්නේ? ලංකාවිද නර්ස් කෙනෙක් ජර්මනියට එද්දී එයා ඩිරෙක්ට් හොස්පිටල් දෙන්නේ එල්ඩර් කෙයා දෙන්නේ ඒ වගේ කැටගරි ටිකක් මෙහි තියෙනවා. කියන්නේ සාමාන්‍යයෙන් මම ජර්මන් හොස්පිටල්ස් සෙටප් එක ගැන කිව්වොත් එහෙම හෙල්ත් සෙටප් එක ගැන මෙහි හොස්පිටල් තියෙනවා මේන්ලි. ඊට පස්සේ තියෙනවා එල්ඩරි හෝම් වගේ කියන්නේ යාලාගේ වයසක අය මෙහෙ ඒ හොස්පිල් වල ජීවත් වෙනවා. අපේ වැඩිහිටිය නිවාස වගේ හැම පහසුකම්ම තියෙනවා හොස්පිටල් හා සමානයි. හැබැයි ඒ තරම් අමාරු ලෙඩ්ඩු නෙමෙයි එතන ඉන්නේ. යාලේගේ යම්කිසි ලෙඩක් තියෙනවා හැබැයි ජීවත් වෙනවා. එතන වැඩිහිටිය නිවාස වගේ තමයි. ඊට පස්සේ තියෙනවා වෙනම ඇම්බියුලන්ටරි ප්ලේග් කියලා ගොඩක් ටිකක් සාමාන්‍ය කැටගරි ගොඩක් පල්ලහැට යන්න තියෙනවා. අපි මේන්ම හොස්පිටල් එකේදී ලංකාවේ ඉඳන් එනවනම් ඉන්නේ එක්ක හොස්පිටල් එක්ක එල්ඩරි හෝම්ස්. ඒ මොකටවත් අපි එන්නේ නර්ස් විදිහට. ඒක අදාළ හොස්පිටල් එක අදාළ පාත් එක අනුව ඔයාලට හම්බෙන ජොබ් ඔපචුනිටි එක අනුව ක්‍රියාත්මක සැලකෙන අපේ ජොබ් ඔෆර් එකේදී ඒ හැමදේම අපිට සඳහන් කරලා කියනවා. ඩිරෙක්ට් හොස්පිටල් එන්න පුළුවන් අපිට ලංකාවේ ඉඳන් එල්ඩරි කෙයා එන්න පුළුවන් ලංකාවේ ඉඳන්. එල්ඩරි කෙයා කියලා අර තියෙන්නේ එල්ඩරි කෙයා කියලා වෙන ඒ කියන්නේ වෙන රටවල වගේ කෙයාගිව පාත් ඒක නෙවෙයි නර්ස් කෙනෙක් විදිහටම තමයි මෙහෙට එන්නේ. හැබැයි වර්ග දෙකක් මෙහෙ තියෙනවා. ඒ වගේත් කරන්න තියෙන වැඩ ගැන කිව්වොත් ඒ කියන්නේ හොස්පිටල් වලම තියෙන රාජකාරිය තමයි කරන්න වෙන්නේ. නර්ස් කෙනෙක්ට තියෙන රාජකාරියම තමයි මේ දෙකේම කරන්න තියෙන්නේ. ට්‍රේනින් එකකට දෙන්න ගැන කියන එකට උත්තරයක් කිව්වොත් අපි B1 වලින් කෙනෙක් එනවා නම් අපි අපේ ඩිප්ලෝමා එක සම්පූර්ණයෙන් ජර්මනිය පිළිගන්නේ නැත්නම් ඉතුරු කොටස අපි මෙහි ඇවිල්ලා ට්‍රේනින් එකක් විදිහට කරන්න ඕනේ. ඒක ඔන්ලයින් තියෙන්නත් පුළුවන්. අපිට ඉස්කෝලේකට ගිහලා කැම්පස් එකකට ගිහලා ඉගෙන ගන්නත් පුළුවන්. බොහෝ විට ජර්මනියට 60ක් 70ක්ම වගේ කට්ටිය එන්නේ මේ විදිහට. ඒ කියන්නේ අපිට ලේසි ඉක්මනට B1 ලංකාවේ ඉඳන් කරගන්න රටයන්ට ඉක්මනට ඕනකමක් තියෙනවා නම් ඔය පාත් එකෙන් ඉක්මනටම ජර්මනියට ඇවිල්ලා ඉතුරු කොටස ගොඩක් කට්ටිය මෙහෙදි කරගන්නවා. සමහර අයට පුළුවන් කෙලින් මෙහිදි B1ම පාස් වෙලා තමන්ගේ එක්ස්පීරියන්ස් එකත් අනුව සමහර ප්‍රොසෙස් වලදී තමන් කෙලින්ම ජර්මනිය පිළිගන්න ෆුල් නර්ස් කෙනෙක්ගේ රෙකග්නිෂන් එක ගන්න අවස්ථා තියෙනවා. එහෙම ආවොත් එයාලට මෙහිදී කෝස් එකක්වත් මොකුත් කරන්න ඕනේ. අදාළ හොස්පිටල් අනුව ඒක තීරණය වෙනවා. ඒ කියන්නේ මුලින්ම අපි ගියපු ගමන් හොස්පිටල් වල පේෂන්ට්ලා ගාවට දාලා වැඩ කරන්න කියන අවස්ථාවක් තියෙනවා. නැත්නම් යම්කිසි මට්ටමක ට්‍රේනින් එකක් දීලා සතියක දෙකක ඒ වගේ අවස්ථාවලින් කෙලින්ම හොස්පිටල් එකට යොදවන අවස්ථාවක් තියෙනවා. ඒක තමන්ගේ පාත් එක අනුව ඩිපෙන්ඩ් වෙනවා. ලංකාවේ නර්ස් කෙනෙක් කර නර්සින් කවුන්සිල් එකේ රෙජිස්ටර් වෙනවා නේද? ඒ වගේ මෙහෙත් ඇවිල්ලා මොකක් හරි රෙජිස්ටර් වෙන්න දෙයක් තියෙනවද? මොකක් හරි එක රෙජිස්ටර් වෙන්න දෙයක් තියෙනවද? මෙහි ආවට පස්සේ අනිවාර්යෙන් අපි ජර්මන් නර්ස් කෙනෙක් විදිහට මෙහි රෙජිස්ටර් වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට ID එකක් හම්බෙනවා. අපිට එතනින් එහාට එතකොට අපිට බලය ලැබෙනවා මෙහි නර්ස් කෙනෙක් විදිහට රෙජිස්ටර්ඩ් පිළිගත්ත නර්ස් කෙනෙක් විදිහට වැඩ කරන්න. ඒකටත් අර B1 වලින් එනවද B2 වලින් එනවද ෆුල් රෙකග්නිෂන්ද ඩෙෆිසිට් බේස්ඩ්ද කියන එක අනුව කාලය තීරණය වෙනවා. කොහොම කරත් අන්තිමේට මෙහි රෙජිස්ටර්ඩ් නර්ස් කියන අපිට සර්ටිෆිකේට් එක හම්බෙන්න ඕනේ. ඒක අදාළ ප්‍රාන්තය කියන්නේ ජර්මනි තමන් එන අදාළ ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමයි රික්වෙස්ට් කරන්න තියෙන්නේ. ඒක බොහෝ විට අපේ හොස්පිටල් එක අපිට කරලා දෙනවා. ඒක අදාළ ලීගැබිලිටි ටික අරගෙන ඒ ටික මේ ෆිල් කරලා සබ්මිට් කරන්න තියෙන්නේ. බොහෝ විට ඔන්ලයින් කරන්න තියෙනවා සමහර ප්‍රාන්තවල. සමහර වෙලාවට අපිට ගිහිල්ලා බාර දෙන්න වෙන අවස්ථා තියෙනවා. කොහොම කරත් අන්තිමේදී මෙහි රෙජිස්ටර්ඩ් නර්ස් කියන එක මෙහෙට ඇවිල්ලා ගන්න වෙනවා. ඒ කියන්නේ කාන්තාවක් විදිහට නර්සින් මෙහි ආවොත් එයාට තනියම තමන්ගේ වැඩ කටයුතු කරගන්න පුළුවන්ද? කොහොම විදිහටද සර්වයිව් වෙන්න පුළුවන්කම තියෙන්නේ? ගැහැණු කෙනෙක්ට තනියම මෙහි දේවල් කරගන්න පුළුවන්ද කියන එකට උත්තරයක් දුන්නොත් ඒකේ අනිවාර්යයෙන්ම පුළුවන්. මෙහි ඒ කියන්නේ නර්ස් කෙනෙක් විදිහට එනවා කියන්නම ලංකාවෙම බහුතරයක්
95%ක්ම නර්ස් ලයින්න ගැහැනු කට්ටේ 5% පිරිමි කට්ටඉන්නේ ජර්මන් කියන රටේ කාන්තාවක්ට ගොඩක් ගෞරවයෙන් පිරිමික්ට වඩා මෙහි සලකනවා කියන්නේ කාන්තාවක්ට ගොඩක් නීති තියෙනවා මෙහ කියන්නේ ගොඩක් ආරක්ෂා සහිත රටක් දැනට මට තියෙන එක්ස්පිරෙන්ස් අනුව ඒ වගේම තම හොස්පිල් සෙටප් එකයි හැම දේකදීම කියන්නේ යනන එකේදි පවා අපේ ප්‍රවාහන පහසුකං රෑ එන ගමම්බිමං හැමදේම ගැන කිවොත්තෙම කාන්තාවකට මෙහැවිත් තනියම හැමදේම කරගන්න පුළුවන් වටපිටාවක් පහසුකොමක් තියෙනවා මේ රට විසින් රජය විසින් මිනිස්සු විසින් ඒ සපයලා තියෙනවා කොහොමද මේ ඩියුට තියෙන්නේ අපිට නස් කෙනෙක් විදියට මේ උදේ ශිප්ට වැඩ කරන්න වෙනවා දවල් ශිප්ට කරන්නවා රෑ ශිප්ට කරන්න වෙනවා උදේ ශිප්ට එක සාමාන්‍යයෙන් උදේ මෙයාල පටන් ගන්නවා හයට හයාමාට එකලාට අය කල්ලා දෙක එක හෝ දෙක විතර වෙනකං යනවා ඊට පස්සේ හවස ශිප්ට එක් කරොත් එහෙම දෙකට පටන් අර දෙකට විතර පටන් දෙකට සාමාන්‍යයෙන් මම යන තැන තියෙන සමහර්තමල පොඩ්ඩ පොඩ්ඩ හට වෙනස්සෙනවා දෙකයිදං රෑ 9:45 මාර විතර වෙනකන් සමහර අවස්ථාවලදී තියෙනවා කොහොම කරත් පැය 8 ඩියුටියක් තියෙන්නේ සමහර අදාළ හොස්පිටල් අනුව ඒක වෙනස් වෙනවා සාමාන්‍යයෙන් මේ පැය 8ක ෂිෆ්ට් එකක් තමයි තියෙන සතියකට පැය 39ක එහෙම කළා එතකොට අපිට මේ රෑ වෙලා එන්න වෙනවා පාරවල් වල දැන් තනියම කෙනෙක් ආපුවාම ලංකාවේදී නම් කොහොමද එන්නේ ප්‍රශ්න ගොඩක් අපේ ඔළුවේ තියෙනවනේ මෙහි කිසිම ගැටලුවක් නැහැ ඒක මේ තමන්ට තනියම හැමදේම කරගෙන හැමදේම බය නැතුව පහසුවෙන් තමන් ඉන්න තැන් එන්න පුළුවන් ඒ වගේ ආරක්ෂාවක් මෙහි තියෙනවා කිසිම ගැටලුවක් නැහැ කාන්තාවක්ට මෙහෙට ඇවිල්ලා තනියම ජීවත් වෙන්න වැඩ කරන්න ඒ වගේම හර්ෂණය නංගි කිව්වා මෙහි මාසෙට දවස් 20යි වැඩ කරන්න පුළුවන් ඒ කියන්නේ සතියට පැය 40 ගානේ පැය 8 ෂිෆ්ට් තමයි තියෙන්නේ පැය 8 ෂිෆ්ට් තමයි පහක් කරන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම සතියට දවස් දෙකක් නිවාඩු හම්බ වෙනවා OT කරන්න බෙහෙ හැකියාවක් නැහැ අන්න එහෙම කතා ටිකක් තමයි අපිට හර්ෂණය නංගි කිව්වේ එයාගෙන් අපිට දැනගන්න ලැබුණු විස්තර තමයි ඊළඟ ප්‍රශ්න මොනවද මෙහෙට ආවට පස්සේ මුහුණ දෙන්න උන ප්‍රශ්න කොහොමද ඒවට මුහුණ දුන්නේ මුහුණ දෙන්න උන ප්‍රශ්න ගැන කිව්වොත් එහෙම ප්‍රශ්න ගොඩකින් මේ වෙලා ජයගෙන කැපීමෙන් උත්සාහයෙන් ආපු ගමනක් කියන්න පුළුවන් මේක ඉස්සරෝම මුහුණ දුන්න ප්‍රශ්න තමයි ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න එක මාර අමාරුයි ඒකට සෑහෙන කැප් කිරීමක් කරන්න ඒ කියන්නේ අපේ හොස්පිල් එකට යන ගමනයි අපේ දිනදා පෞද්ගලික වැඩයි වැඩ කරන එකයි හැමදේමත් එක ගත්තාම ලැන්ග්වේජ් එකට යොදන්න තියෙන කාලය අඩු වෙනවා ඒකයි ලංකාවේ එක්සෑම් බුක් කරනවා කියන එක මාරම කට්ටක් දැන් මේ ගොතේ ඉන්ස්ටිටියුට් විතරයි ලංකාවේ තියෙන පිළිගත් ජර්මන් එක්සෑම් එකකට එතකොට ඒකේ අපි යන කාලේ මාර රෂ් එකක් තිබ්බ බුක් කරගන්න එක්සෑම් අපි රෑ කලින් දවස රෑ ගිහිල්ලා එතන ඉඳලා පෝලිං වල ඉඳලා පහවදා උදේ 8ට ඇතුළට ගිය අවස්ථා තියෙනවා ඒ ගැන නම් කියලා වැඩ නැහැ දැන් කොහොමද කියලා මම හරියට දන්නේ නැහැ ලංකාවේ තත්ත්වයේ දැනටත් සමහර මොඩියුල් බුක් කරගන්න අමාරුයි කියලා මට යාළුවන්ගෙන් ඇහිලා තියෙනවා හැබැයි මම ඒක දැකලා අත්විඳලා නැහැ ඊට පස්සේ ගත්තොත් එහෙම මේ ඩොකියුමන්ට් ප්‍රොසෙස් එක සෑහෙන අමාරුයි ජර්මන් ඩොකියුමන්ට් ප්‍රොසෙස් එක අපේ ලංකාවේ වගේ ලේසියෙන් ගිහිල්ලා ඩොකියුමන්ට් එකක් එහෙට මෙහෙට මේවා කරලා දවසෙන් දෙකෙන් පිළිතුරු වෙන්නේ නැහැ අපේ දාපු මගේ ඩිප්ලෝමා එක මෙහෙ පිළිගන්නවද නැද්ද කියන එක අපි බලන් හිටියා මාස 4මාරක් විතර එතකොට සමහර ලියකින් අඩු වෙලා ඉල්ලලා තියෙන අවස්ථා තියෙනවා ඒ වගේ ඩොකියුමන්ට් ප්‍රොසෙස් හැම දෙයකදීම ඒ කියන්නේ දැනට වුණත් පවා මේ ඩොකියුමන්ට් ප්‍රොසෙස් එක ටිකක් සංකීර්ණ වැඩි සෑහෙන සංකීර්ණයි ඒ ගැනින් ගත්තොත් ඒ වීසා එකේදී පවා වීසා එක රිජෙක්ට් වුණ වෙලාවෙදී පවා හැම අවස්ථාවකදීම මේ ඩොකියුමන්ට් ප්‍රොසෙස් වලදී ගැටලුවක් තිබ්බා ඊට පස්සේ මෙහෙට ආවට පස්සේ තිබ්බේ ප්‍රධානම ගැටලුව ලැන්ග්වේජ් එක අපි යම්කිසි මට්ටමකට ඉගෙනගෙනාව යම්කිසි දැනුමක් තිබ්බ අපිට ලංකාවේ ඉඳන් එද්දී ඒ වුණත් මෙහෙදී අපිට ඒක ටොලරේට් කරගන්න ටිකක් අමාරුයි ආපු ගමන් මේ කියන්නේ අපි ඉගෙන ගත්ත එකම නෙවෙයි මෙහි පාවිච්චි වෙන්නේ කතා කරද්දී අපි එහෙ ඉගෙන ගත්තේ ග්‍රැමර් ගොඩක් කතා කරන අපිට නේටිව් කට්ටිය හිටියේ නෑ මෙහෙ නේටිව් ස්පීකර්ස්ලා කතා කරන්නේ ටිකක් වෙනස් විදිහට. ඒ කියන්නේ
සම්පූර්ණ වාක්‍ය කියන්නේ නෑ කෑලි කෑලි කියනවා එක ප්‍රාන්තවලට කට්ටේ වෙනස් ඒක ගැන ටිකක් අමාරුණා එක ටික කාලයක් එක හරියනවා හැබැයි ටික අපිට මෙහට හුරු වෙද්දි එක හරියනවා ලැංග්වේජ් එක සෑහෙන අමාරුයි ඒ වුණාට ඉගෙන ගන්න බැරි ලැංග්වේජ් එකක් නෙවෙයි මෙහට ආවට පස්සේ හැබැයි අපි ලංකාවෙන්නට වඩා සෑහෙන ඉක්මනින් ඉම්ප්‍රූව් වෙනවා අපේ ලැංග්වේජ් එක මෙහෙම අපි හැමදේම ජර්මන් ඇහෙන්නේ දකින්නේ කතා කරන්න හැමදේම හින්දා ඉක්මනට ඉම්ප්‍රූව් වෙනවා කොහොමද මේ ස්ටාෆ් එක හොඳ සපෝටිව් ස්ටාෆ් එකක්ද උදව් කරාද ඔයාලට මෙහෙදී ලැංග්වේජ් එක ජර්මන් කරාට එච්චර ප්‍රොෆෙෂනල් විදිහට බැහැ කතා කරන්න එතකොට මෙහෙට ආවට පස්සේ කොහොමද සපෝට් එක යාලගේ සෑහෙන හොඳ මට්ටමකට තියෙන මේ ස්ටාෆ් එක අපිට සෑහෙන සපෝට්ටයක් දෙන ගැන පිටරටින් ආපු කෙනෙක් විදිහට කියලා එහෙම වෙනම සලකන්න ඇතුව මෙයාලගම කෙනෙක් වගේ සලකල අපිට ලැංග්වේජ්ජක බෑ කියලා එහෙම මොකුත් කරන්නතු හැම්බලේ මෙයාලා කියනවා ඔයාලට පුළුවන් වලට කාලයක් ඕන වාල මේ පොඩිකාල්ට මේ දෙයක් කරගෙන තියෙනක ලොකුම දෙයක් ඇති අපිට ඔයාලගේ භාෂාවෙන් වචනයක්වත් කතා කරන්න බෑ ඔයාලට මේ හැවිල ඔයාලා මෙහෙත් වැඩත් කරනවා මේ වගේ අපිට මොටිවේෂන් කර හැම වෙලේම මෙහෙම මාර සපෝට් එකක් හම්බ වෙනවා අපිට ඕරෝල් ගත්තොත් එහෙම වැඩ කරන ස්ටාප් එක සෑහෙන හොඳයි සෑහෙන හොඳ මට්ටමක තිනවා හැමදේම අපි ගැන හොයලා බලලා අවුස්ලෙන්ඩ කෙනෙක් විදිහට ඒ කියන්නේ පිටරටින් ආපු කෙනෙක් විදිහට නැතුව සලකනවා හැබැයි ඒ අතරේ නරකයි නැතුවාම නොවේ නරකයත් ඉන්නවා 5% වගේ එහෙම ඉන්න මට හම්බෙලක් තියෙනවා ඒ වුණාට සමස්තයක් විදිහට ගත්තොත් 80%ක් විතර හොඳ අය මෙහි ඉන්නවා සෑහෙන සපෝට් එකක් හම්බ වෙනවා අපිට ඉස්සරහට යන්න ලැංග්වේජ් එක ඉගෙන ගන්නට වැඩ ඉගෙන ගන්නට මේ සාමාන්‍යයෙන් ලංකඩොඩට සමහර වෙලාට බේසික් අරම ඔක්කොම නැසින් ඔක්කොම එකයි සමහර මැශීන් ගැන සමහර ඒවගේ ටෙක්නෝජි පැත්තෙන් මේ සමහර අවස්ථාවද අපිට ොඩා දියුණුයි ගොඩක් එහින්ද ඒවගේ අවස්ථාවද අපිට ගොඩක් උදව් කරනවා මෙයාලා ඔක්කොම තියෙන ජර්මන් භාෂාවෙන් හින්ද එතකොට අපිට අර කිසිම මේකක් නැතුව හරියට කියලා දීලා ඉංග්ලිෂ් වලින් පවා සමහර වෙලාවට කියලා දීලා අපිත් එක්ක අපිට ඒක උගන්නන්න හදනවා දැන් මෙහි ආවට පස්සේ වාට ලැංග්වේජ් එක අවුලක් තිබුණාද අවුලක් උනේ නැද්ද කොයි විදිහටද ඒක බැලන්ස් කරගත්තේ ලැංග්වේජ් එක ඉස්සරෝම ආපු දවස්වල ඉඳන් අපිට පොඩි ට්‍රේනින් එකක් වගේ තිබිලා ඒනට සතියකට වගේ පස්සේ හොස්පිටල් වලට දැම්මා ලැංග්වේජ් එක නම් අවුලක් වුණා ඉස්සරෝම ඒ කියන්නේ ආපු දවස්වල මේ මොකද්ද කියලා හිතුන අවස්ථා තිබ්බා ඊට පස්සේ කිසිම දෙයක් තේරෙන්නේ නැති අවස්ථා තිබ්බා අපිට වචනයක් දෙකක් තුනක් විතරක් තේරෙන අවස්ථා තිබ්බා ඊට පස්සේ කාලයත් එක්ක ඒක යද්දි හරියනවා හරි ගියා පේෂන්ට්ලා කියන දේවල් තේරෙන්නේ නැති අවස්ථා තිබ්බා බොහෝ දුරට එතකොට අපිට අපි දන්න දෙයක් මේ අපි හොඳටම දන්න දෙයක් කියනකොට මේ ජර්මන් වචන දන්න තියෙන අපිට ඒක කරන්න බෑ ගෙනත් දෙන්න බැරි වුණ අවස්ථා තිබ්බා ඒ වුණාට පේෂන්ට්ලා පවා අපිට පිටරට කෙනෙක් ආවා කියලා නැතුව අපිට උදව් කරපු අවස්ථා තියෙනවා ගොඩක් කාලයත් එක ටිකක් යද්දී හැමදේම හුරු වෙනවා ඒ කියන්නේ කනට ඇහිලා දැකලා අපෙනුත් ඕනේ මාර හෝස් එකක් මේකට මම මේක ඉක්මනට කරනවා ඉගෙන ගන්නවා කියලා එහෙම අවස්ථාවලින් ටිකෙන් ටික දැන් යම්කිසි මට්ටමක ඉන්නවා කියන දෙයක් තේරුම් ගන්න පුළුවන් බොහෝ දුරට කතා කරගන්න පුළුවන් යම්කිසි මට්ටමක් තව ඉස්සරහට යද්දී හොඳටම වැටි කරගෙන ඉන්න පුළුවන් වෙයි කියලා හිතනවා අනිවාර්යෙන් ලැංග්වේජ් එක ඉස්සරෝම එද්දී පොඩ්ඩක් ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා නොපුරුදුම ලැංග්වේජ් එකක් යම්කිසි මට්ටමකට ඉගෙන ආවත් ඒක මෙහෙට ආවට පස්සේ ටිකක් වෙනස් වෙනවා අපි දන්න ඒ කියන්නේ ග්‍රැමර් මේ ඔක්කොම එකයි ඒනොට භාවිතයේදී චුට්ටක් වෙනස් වෙනවා ඒකෙන් ඉස්සරහට යද්දී ඒක හරියනවා ඉතින් ඕක තමයි ලංකාවෙන්දන් ජර්මනියට නර්ස් කෙනෙක් විදිහට එනවනම් තියෙන සම්පූර්ණ ප්‍රොසෙස් එක. ඔයාලට තේරෙන්න ඕන මේක සම්පූර්ණයෙන් පැහැදිලිව බැලුවා නම් ජර්මන් භාෂාව B1 වෙනකම් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න වෙනවා. ඊට පස්සේ තමයි මේ ප්‍රොසෙස් එකේ යන්න වෙන්නේ. ඉතින් කෙනෙක්ට මේක බලලා ප්‍රශ්නයක් තියෙනවා නම් අපෙන් අහන්න පුළුවන් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. අපි දන්න විදිහට ඒ මෙහෙට නර්ස් කෙනෙක් විදිහට ආපු කෙනෙක්ව සම්බන්ධ කරලා දෙන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් අපි මේ ප්‍රශ්නට උත්තර දෙන්නම් අපි මේ ප්‍රශ්නට උත්තරය දන්නවනම්. හැබැයි මේ ප්‍රශ්නේ මේ වීඩියෝ එක බලලා කෙලින්ම කමෙන්ට් එකක් දාන්න එපා. මේ මට මෙයා කන්ටැක්ට් කරලා දෙන්න මෙහෙම මැසේජ් දාන්න එපා කන්ටැක්ට් කරලා දෙන්න කියලා ඔයාලට මේකෙන් දේවල් ගොඩාක් ඉගෙන ගන්න තියෙනවා. මේකේ ප්‍රොසෙස් එක සම්පූර්ණයෙන් අපි විස්තර කරලා තියෙනවා. ස්කිප් කරන්න නැතුව හරියට බලන්න ඉස්සෙල්ලාම සමහර කට්ටිය මේ
පොඩ්ඩක් ඉස්සරහා බලලා ඉවර වෙලා යාව කන්ටැක්ට් කරලා දෙන්න පුළුවන්ද කියලා message දාන්න. එහෙම කරන්න එපා. මෙහි කට්ටියත් ෂෙඩියුල් එකකට වැඩ කරන්නේ. ඔව්. මේ එහෙම කරදරයි. මේ ඔයාලා ප්‍රොසෙස් එකට ඉස්සෙල්ලා එන්ටර් වෙලා පස්සේ ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නේ අපෙන් අහන්න. අහන්න ඒක අපි දන්නේ නැත්නම් උත්තරේ අපි අයව කන්ටැක්ට් කරලා දෙන්න. ඒ විදිහට තමයි ඇත්තටම කරන්න ලේසි අපි කලිනොත් කරපු වීඩියෝස් වල මේ විදිහට තමයි ගියේ. ඔයා මුකුත්ම ලැන්ග්වේජ් එකක්වත් කරන්න පටන් ගන්නෙ නැතුව කිසිම ඉෆෙක්ට් එකක් දාන්නේ නැතුව ඇත්තටම මේ ඔයාලට දැනගන්න අවශ්‍ය හැම කරුණක්ම මේ වීඩියෝ එකේ කිව්වා. ඒක යන විදිය, ඒකට එන්ටර් වෙන විදිය හැමදේම කියලා තියෙනවා. මේක විශේෂයෙන් කියන්නේ හේතුව තමයි මේ වගේ වීඩියෝ එකක් දැම්ම ගමන් ගොඩක් අය thumbnail එක බලලා එක්ක කමෙන්ට් එකක් දානවා මෙයා මට contact කරන්න විදියක් නැද්ද, phone number එකක් නැද්ද, එක්ක message එකක් එවනවා අනේ මට මෙයාගේ contact එක දෙන්න. ඒ විදියට එහෙම කරන්න එපා. අපි හැමෝම busy ජීවිතෙන් ගත කරන්නේ. අපි හැමෝම අපේම මේ job වල අපේ වැඩවල busy life එකක් ගෙවන කට්ටිය. අපි වැඩි හිටියෝනේ. ඉතින් ඒතර මේක බලලා මේකට එහා ගිහින් මොකක් හරි දෙයක් දැනගන්න ඕන නම් ඒ දැනගන්න ඕන ප්‍රශ්නේ අපේ inbox එකට දාන්න. එහෙම නැත්නම් comment එකක් විතර දාන්න. අපි ඒකට උත්තර දන්නේ නැත්නම් අපි අදාළ කෙනාව ඔයාලට සම්බන්ධ කරලා දෙන්න. ඒක ලේසි වේද පැත්තට. අපි කාලයක් තිස්සේ ඉතින් try කරලා ඔයාලට මේ හොඳ දෙයක් අරගෙන ආවා. මේක උදව්වක් වෙයි කියලා හිතනවා නර්ස් කෙනෙක් විදිහට මෙහෙ එන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට. මීට අමතරව නර්සින් ඉගෙන ගන්නත් මෙහෙට එන්න පුළුවන්. ඒක හවුස් බිල්ඩින් කියන ප්‍රොසෙස් එකකට තියෙන්න පුළුවන්. ඒ සම්බන්ධවත් අපි වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ link එක අපි දාන්නම් උඩින්. ඉතින් එහෙනම් අදට අපි ගිහින් එන්න නේද? එහෙනම් ආදස්සන වීඩියෝ එකකින් දවසක හම්බ වෙමු. bye. Bye.